මීට වසර 6000කට පමණ පෙර සිට පවත්නා වූ මෙම විස්මයජනක දර්ශනය අපට බෙහෙවින් උපකාර වන අවස්ථා රැසකි. ආයුර්වේදය යනු ශරීර සෞඛ්‍ය නිසි පරිදි රැක ගැනීම පිළිබඳ වූ යහපත් ජීවන දර්ශනයකි. මෙහිදී ආයුර්වේදයට අනුව රෝග සෑදෙන අයුරු හා එයින් වැළකෙන අයුරු සාකච්ඡාවට භාජනය කිරීමට අදහස් කෙරේ. සමාජයේ පවතින විවිධ රෝග තත්ත්ව නිරීක්ෂණය කිරීමෙන් පසු හඳුනාගත් රෝග කිහිපයක් හා ආයුර්වේදයේ පවතින ප්‍රතිකාර කිහිපයක් පිළිබඳ මෙලෙස දැනුවත් කිරීමට අදහස් විය. අම්ල පිත්ත හෙවත් ග්‍රැස්ට්‍රයිටිස්. අපෝසින් ලබාගත් ආහාර නොදිරවීම, ලබාගත් ආහාර දිරවීමට පෙර නැවත නැවත ආහාර ගැනීම, නිසි වේලාවට ආහාර නොගෙන නිරහරව සිටීම වැනි කරුණු මත ක්ලෝමය දූෂණය වීමෙන් පපුවේ දැවිල්ල, වමනය, ඔක්කාරය, බ්‍රමය හෙවත් කරකැවීම, සිහි මුලාවීම, ඇඹුල් රසයට ඔක්කාරය, පිපාසය, මත්වීම වැනි ශාරීරික අපහසුතා ඇති වෙනවා. ඒ වගේම මෙම රෝගී තත්ත්වයේ කල්යෑමේදී මුත්‍රා දැවිල්ල, හිසේ විවිධ වේදනාවන් ඇතිවීම වැනි පීඩාකාරී තත්ත්වයන් වලට යාමට ඉඩ පවතිනවා. මෙම රෝග තත්ත්වයෙන් සාහනයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර කිහිපයක් දෙස අවධානය යොමු කරමු. පළමු ප්‍රතිකාරී ලෙස මුං ඇට, බාර්ලි ඇට, වී පොරි, තිප්පිලි, සැවැන්න මුල්, කලාඳුරු අල, සුදු හඳුන්, බැබිල මුල්, කලං 1යි මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳ පෙරා සීනි මී පැණි දමා දෙවේලට පානය කරන්න. දෙවනුව රසකින්ද කොහොඹ පොතු, දුම්මැල්ල, අරලු, බුලු, නෙල්ලි කලන් 2 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳ පෙරා සීනි මී පැණි දමා උදේ සවස පත භාගය බැගින් දින 5ක් පානය කරන්න. ඉන් පසු එම කසායටම සවසට සහිඳ ලුණු ස්වල්පයක් දමා දෙවේලට පත 1ක් බොන්න. දෙවැනි ප්‍රතිකාරය ලෙස අස්වැන්න, පොල්පලා, එළබටු මුල්, කටුවැල් බටු, හීන් ගොකොටු, මුද්දරක් පළම්, නෙල්ලි, රසකින්ද, ඉකිරි දඬු හෙවත් නියරමුල්ලේ දඬු, ආඩතෝඩා මුල්, කලං 1යි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳ පෙරා උදේ සවස සීනි මී පැණි දමා වඩි 7ක් බොන්න. මෙම බෙහෙත් පන්තියට පසුව බලාබිල්ල, ශුන්ඩික වාතය, මේස හැඳි 2 බැගින් ගෙන කෑමට පෙර උදේ සවස පානය කරන්න. රාත්‍රී නින්දට පෙර භාස්කර ලවණ සහ අවිපත්තිකර චූර්ණය මිශ්‍ර කර වරකට මේස හැඳි 1 බැගින් නටන උණු වතුර කෝප්පයකට දමා තැම්බුණාට පසු පෙරා සීනි දමා පානය කරන්න. මෙහිදී නිතර එළකිරි පානය කිරීම, දියබත්, හීල්බත් දිනපතා උදේහාරයට ගැනීම, තෙල් සහිත ආහාර අවම කර ගැනීම මෙම රෝගය අවම කර ගැනීමටද දායක වේ. මధుමේහ රෝගය හෙවත් දීවැඩියා රෝගය. මානසික ආතති කාලයක් පැවතීම, අධික ස්ථූලභාවය, ජානමය තත්ත්ව මත, අධික ලෙස සීනි පරිභෝජනය වැනි ප්‍රධාන හේතු මත අග්න්‍යාශය දුර්වල වීම සහ එමගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම ක්‍රමානුකූල නොවීම නිසා රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යාම මෙහි ප්‍රධාන ක්‍රියාවලියයි. මේ නිසා ශරීරයේ බර අඩුවීම, අක්ෂයාශ්‍රිත රෝග තත්ත්ව ඇතිවීම, ස්නායු ආශ්‍රිත රෝග තත්ත්ව ඇතිවීම, හෘද රෝග තත්ත්ව ඇතිවීම වැනි විශාල ශාරීරික රෝගී තත්ත්ව නිර්මාණය වීමට ඉඩකඩ පවතිනවා. මෙම රෝග තත්ත්වයෙන් සහනයක් ලබා ගැනීමට පළමු ප්‍රතිකාරය කොතල හිඹුටු, මාසක්කා පොතු, වෙනිවැල් ගැට, රසකින්ද, පාවට්ටා, අරලු, බුලු, නෙල්ලි, කුඹුක් පොතු, වැල් මදට, අලුකෙසෙල් අල, හාතවාරි අල යනාදිය කලඳ බැගින් ගෙන වතුර පත 8 එකට සිඳවා පෙරා උදේ සවස මී පැණි දමා පානය කරන්න. බෙලිකොළ කොටා එම ඉස්ම උදේ හිස්පඩ පානය කරන්න. මේ සඳහා දෙවන ප්‍රතිකාරය මාදම් පොතු, ඇහැල කරල්වල මද, වෙනිවැල් ගැට, එනසාල්, අරලු, වියලි කහ, ඉඟිනි ඇට කලං 1යි මංචාඩි 14 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳ අනුපාන ලෙස සීනි මී පැණි දමා උදේ සවස පානය කරන්න. මාදම් ඇට වියලා කබලේ බැද කුඩු කර කෝපිමෙන් පානය කිරීමද මේ සඳහා සුදුසුය. රණවරා පස්පංගූ තම්බා පානය කිරීම, රණවරා කොළ ආහාරයක් ලෙස ලබා ගැනීම, බෙලිමල්, බෙලි ගැට, බෙලිකොළ වියලා කුඩු කර උණු වතුරට දමා විනාඩි 5ක් පමණ තම්බාගෙන කිතුල් හකුරු ස්වල්පයක් සමග පානය කිරීම, කෝවක්කා කොළ 2-3 මිටක් ගෙන
පොල් සමග කොටා මිරිකාගෙන හීනටි හාලේ කැඳ පිස මිරිකාගත් කෝවක්කා මිශ්‍රණයද කලවම් කර කැඳ සාදා උදේ හිස්බඩ පානය කිරීම මෙම රෝගය සඳහා තවත් ප්‍රතිකාර කිහිපයකි. සෙම ආශ්‍රිත කැස්ස රෝගී තත්ත්වය. කප හෙවත් සෙමට අපත්‍ය ක්‍රියා මගින් සෙම දූෂ්‍ය වීම නිසා කැස්ස රෝගී තත්ත්වය ඇතිවේ. මෙම රෝගී තත්ත්වය නිසා පෙනහළු ආශ්‍රිත විවිධ ගැටලු මතුවේ. පළමු ප්‍රතිකාරය. පාවට්ටා ගසේ පංචාංගය හෙවත් කොළ, මල්, ගෙඩි, පොතු, මුල් යන පස්පංගුව එක පමණගෙන තම්බා පානය කරන්න. දෙවන ප්‍රතිකාරය. ඇඹුල් දොඩම් යුෂ තේ හැඳි දෙකකට ඉඟුරු ඉස්ම තේ හැඳි එකක් දමා මිශ්‍ර කර අනුපාන ලෙස මී පැණි දමා දවසට දෙවරක් හෝ තුන්වරක් පානය කරන්න. මෙම ප්‍රතිකාර සාමාන්‍ය පවතින කැස්සට යහපත් වේ. තුන්වන ප්‍රතිකාරය ලෙස එළබටු මුල්, කටුවැල් බටු, පොල්පලා, අමුඉඟුරු, අස්වැන්න යනාදිය කලන් 2යි මංචාඩි 8 බැගින් ගෙන වතුර 7 8 එකට සිඳ විලඳ කනදක් දමා යලි 2ට සිඳ අනුපාන ලෙස සීනි මී පැණි දමා උදේ සවස පානය කරන්න. මෙය කල්පවතින කැස්සට යෝග්‍ය වේ. සිව්වන ප්‍රතිකාරය ලෙස කහ ටිකක් උණු වතුර සමග මිශ්‍ර කර එයට එළඟ තෙල් මිශ්‍ර කර වේලුම් කැස්ස සෑදෙන අවස්ථාවේදී පානය කරන්න. මෙය වියලි කැස්ස පවතින අවස්ථාවලදී යෝග්‍ය වේ. ඉස්හොරි රෝගී තත්ත්වය. චර්ම රෝගයක් වන මේ ශරීරයේ විවිධ දොස් මත සහ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ස්පර්ශය මගින් බෝවීම වැනි හේතු මත පැතිර යාම සිදුවේ. ඉඩපර ගෙඩි දෙහි ගැට සමග කොටා හිසේ ගා පැය භාගයකට පසු සෝදා හැරීම. උළුහාල්, සුදු හඳුන්, සැවන්දරා මුල් යනාදිය සමවගෙන තලා තල තෙලෙහි කකාරවා පෙරා ගන්නා ලද තෙල් හිසේ ගෑම. දෙහි පොල් කිරි වලින් තම්බා පොඩි කර හිසේ ගා විනාඩි 45කට සෝදා හැරීම. මෙම ප්‍රතිකාර මෙම රෝගය සඳහා යෝග්‍ය වේ.